කරන්නේ සමුද්‍රගුප්ත රජතුමා සිය අධිරාජ්‍ය ගොඩනැංවීමේදී අනුගමනය කරපු ප්‍රමුඛ කාර්ය 4 ගැන. එතකොට මේ පිළිබඳව සඳහන් වෙන්නේ අලහබාද් ප්‍රශස්තියනේ. අපි බලමු මේවා මොනවද කියලා. ආර්යාවර්තනය යටත් කර ගැනීම, අටවික රාජ්‍ය යටත් කර ගැනීම, දක්ෂිණාපතය ආක්‍රමණය කිරීම, දේශ සීමාබද්ධ රාජ්‍ය ගැති රාජ්‍ය බවට පත් කර ගැනීම. හරි. එතකොට සමුද්‍රගුප්ත රජතුමා මුලින්ම ආර්යාවර්තනය යටත් කර ගැනීමට අවධානය යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ පාටලිපුත්‍ර නගරයට ආසන්නව ගංගා යමුනා තැනිතලාවේ ස්වාධීනව හිටපු නාගවංශික රජවරුන් 9 දෙනෙකු යටත් කර ගැනීමට කටයුතු කරලා තියෙනවා. මෙයාලා ගුප්ත අධිරාජ්‍යයේ බලයේ ව්‍යාප්තියට විශාල තර්ජනයක් වුණ නිසා තමයි රජු මේ ප්‍රදේශවල බලය ව්‍යාප්ත කර ගැනීමට කටයුතු කරලා තියෙන්නේ. එතකොට අපි බලමු මේ නාගවංශික රජවරු 9 දෙනා කවුද කියලා. රුද්‍රදේව, මිථිලා, ගණපති නාග, නාගදත්ත, නන්දි, නාගසේන, චන්ද්‍රවර්මන්, අචයුත, බාලවර්මන් කියන මේ පාලකීන් 9 දෙනා තමයි සමුද්‍රගුප්ත රජතුමා විසින් යටත් කරගෙන තියෙන්නේ. එතකොට මේකෙන් අචයුත, නාගදත්ත කියන පාලකීන් මතුරා සමීපයේ සිටි පාලකීන් 2 දෙනෙක් බවත්, නාගසේන පද්මාවතී ප්‍රදේශයේ සිටි පාලකයෙක් කියලත් සඳහන් වෙනවා. ඒ වගේම රුද්‍රදේව වාකාටක රජෙක් වෙච්ච පළවන රුද්‍රදේව කියලා දික්ෂීන් පඬිවරයා පවසනවා. එතකොට ගණපති නාග වීදිසා ප්‍රදේශයේ පාලකයෙක් කියලා බණ්ඩර්කාර් පවසනවා. මිථිලා උත්තර ප්‍රදේශයේ පාලකයෙක් කියලා, නන්දි මධ්‍යම ಭಾರತයේ පාලකයෙක් කියලා, චන්ද්‍රවර්මන් නැගෙනහිර පංජාබයේ පාලකයෙක් කියලා, බාලවර්මන් ඇසෑමේ පාලකයෙක් කියලත් සඳහන් වෙනවා. එතකොට මේ අනුව නාගවංශික රාජධානිවල පාලකීන් 9 දෙනා යටත් කර ගැනීමත් සමග ගංගා යමුනා තැනිතලාවේ උතුරු හා දකුණු ප්‍රදේශවල බලය ව්‍යාප්ත කර ගැනීමට සමුද්‍රගුප්ත රජතුමාට හැකි වෙනවා. හරි. එතකොට මේ විදිහට ආර්යාවර්තනයේ බලවත්ව සිටි නාගවංශිකයන් මර්ධනය කිරීමෙන් පස්සේ රජතුමාගේ ඊළඟ අවධානය යොමු වෙන්නේ වින්ධ්‍යා කඳුකර ප්‍රදේශයේ ස්වාධීනව සිටි රණකාමී ගෝත්‍රිකයන් පිරිසක් වෙච්ච අටවික රාජ්‍ය ජය ගැනීම කෙරේ. මේ කඳුකර ගෝත්‍රිකයන් යටත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු වෙන්න ඇත්තේ, නැත්තම් පරමාර්ථයක් වෙන්න ඇත්තේ සමුද්‍රගුප්ත රජතුමා ඉදිරියේදී සිදු කරන්න ඉන්න දකුණින්දීය ආක්‍රමණය සඳහා අර මෙහෙවන මහා යුද්ධයකට අවශ්‍ය ජනබලයක්, ඒ වගේම හමුදා බලයක් සකස් කර ගැනීමට වගේම ගොඩබිම් මාර්ගය සකස් කර ගැනීමට කියලා ඉතිහාසඥයින් සඳහන් කරනවා. එතකොට මේ අටවික රාජ්‍යවල සිටි පාලකයින්ගේ බලය නැගෙනහිර ඔරිස්සා කපොල්ල දක්වා ව්‍යාප්තව පැවතිලා තියෙනවා. එතකොට දකුණින්දීය ආක්‍රමණවලට මේ තත්ත්වයේ බාධාවක් නිසා මේගොල්ලන්ව යටත් කර ගැනීමට රජතුමා කටයුතු කරලා තියෙනවා. එතකොට මේගොල්ලෝ තාමත් බලවත් රණකාමී ගෝත්‍රයක් කියලා සඳහන් කරනවා. එතකොට මේගොල්ලෝ යටත් කරගෙන මේගොල්ලන්ගේ අවනතභාවය පමණක් රජතුමා අපේක්ෂා කරලා තියෙනවා. ඊළඟට අපි බලමු දක්ෂිණාපතේ ආක්‍රමණය කිරීම ගැන. එතකොට සමුද්‍රගුප්ත රජතුමා දිග්විජය ව්‍යාපාරය උතුරු ඉන්දියාවට පමණක් සීමා නොකර දකුණු ඉන්දියාවටද තමන්ගේ හමුදා මෙහෙवला ඉවරලා අර රජතුමා යුද්ධ කිරීමට කටයුතු කරනවා. එතකොට
රජතුමා දකුණු ඉන්දියාවේ හිටපු පාලකීන් 12 දෙනෙක් අල්ලාගෙන රජුගේ ආධිපත්‍ය පිළිගත් පාලකයන් විදිහට. ඒ කියන්නේ ඒගොල්ලෝ අර අල්ලගත්ත පාලකීන් 12 දෙනා ඒගොල්ලෝ රජුගේ ආධිපත්‍ය පිළිගත් පාලකීන් ලෙස නැවත එම ප්‍රදේශවල පිහිටවලා තියෙනවා. එතකොට මේ පාලකීන් 12 දෙනාගේ නම් අලහබාද් ප්‍රශස්තියේ සඳහන් වෙනවා. මේකෙන් පාලකීන් 12 දෙනාගෙන් ඒ කියන්නේ මේ අලහබාද් ප්‍රශස්තියේ සඳහන් වෙන මේ පාලකීන් 12 දෙනාගෙන් 8 දෙනෙක්ගේ රාජ්‍යයන් පැහැදිලිව හඳුනාගෙන තියෙනවා. නමුත් 4 දෙනෙක්ගේ ඒ කියන්නේ 4 දෙනෙක්ගේ රාජ්‍ය පැහැදිලිව හඳුනාගෙන නැහැ. ඒ තමයි කෞරාලේ මන්තරාජ, කොට්ටූරේ ස්වාමිදත්ත, අවමුක්තේ නීලරාජ, කකුස්තලපුරයේ ධනංජය කියන පාලකීන්ගේ ප්‍රදේශ හඳුනාගෙන නැහැ. මේ රාජ්‍ය සියල්ලම ඩෙකෑනේ නැගෙනහිර ප්‍රදේශයට අයත් වෙන්න ඇති බව තමයි පේන්න තියෙන්නේ. එතකොට දැන් මේ පාලකීන් 12 දෙනා අපිට ඉතාම වැදගත්. ඒ අය දන්නවද? පාස් පේපර් වල නිතරම මේවා අර නැවත අහනවා. ඒ කියන්නේ MCQ අරන් බලන්න ඕගොල්ලෝ නැවත අහනවා. මේ ඒ වගේම අර අපි අර කලින් කතා කරේ නාගවංශික රජවරු නම දෙන අන්න ඒවත් බලාගන්න. අපිට කොහොමත් මේවා රචනා ප්‍රශ්න ලියනකොටත් අපි මේවා අනිවාර්යෙන් දාන්න ඕනි. ඒ හින්දා කවුරු හරි දැන් මේක පාඩම් කරලා නැත්තම් ඒ කියන්නේ මේවා පාඩම් කරලා නැත්තම් දැම්මම පාඩම් කරලා තියාගන්න. මේ ඔයින මම ඔයාලට පොඩි උදාහරණයක් කියන්නම්. 2012 පාස් පේපර් එක අරන් බලන්න. ඔය 2012 මම 8 වෙනි ප්‍රශ්නේ අරන් බලන්නකෝ. 8 වෙනි ප්‍රශ්නේ කියන්නේ MCQ 8 වෙනි ප්‍රශ්නේ අරන් බලන්න. මේ කියන්නේ මෙන්න මේකෙන් මේ පාලකින් 12 දෙනාගේ ඒ කියන්නේ අර නොගැලපෙන නමකුත් දාලා ඉවරලා ගැලපෙන නම් ටිකක් දාලා අහනවා. එතකොට අපි ඒ නිසා මේවර නිතරම බලා ගන්න. ඒ කියන්නේ මේවා පාඩම් කරගන්න. එතකොට හරි අපි ඊට පස්සේ බලමු මේ පාලකින් 12 දෙනා කවුද කියලා. කෝසලේ මහේන්ද්‍ර, මහාකාන්තාරේ ව්‍යාග්‍රරාජ, පිෂ්ඨපුරේ මහේන්ද්‍රගිරි, වොංගියේ හස්තිවර්මන්, පලක්කේ උග්‍රසේන, එරන්දපල්ලේ දමන, දේවරාජ්ටේ කුවේර, කෞරාලේ මන්තරාජ, කොක්ටූරේ ස්වාමිදත්ත, අවමුක්තේ නීලරාජ, කකුස්තලපුරේ ධනංජය, කාංචියේ විෂ්ණුගෝප. මෙන්න මේ පාලකීන් 12 දෙනා තමයි. එතකොට හරි. එතකොට මේ දකුණු ඉන්දියාවට එල්ල කරපු ආක්‍රමණය ගහන, මෝක්ෂ, අනුග්‍රහය කියන ත්‍රිවිධාකාරයෙන් යුක්තයි කියලා අලහබාද් ප්‍රශස්තිය සඳහන් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් අර රජතුමා මේ පාලකීන්ව යටත් කරගෙන රජුට අවනත පාලකීන් විදිහට නැවත එම ප්‍රදේශවල මේගොල්ලෝ පිහිටවලා තියෙනවා. අන්න ඒක තමයි එහෙම කියන්නේ. හරිද? එතකොට මේ ඒ කියන්නේ මේ ආක්‍රමණයේදී දකුණු ඉන්දීය රජවරුන් කෞරාලේ මන්තරාජයි, කාංචියේ විෂ්ණුගෝපයි කියලා මේ රජවරුන් දෙදෙනා යටතේ යුද පෙරමුණ දෙකක් වශයෙන් සංවිධානය වෙලා තියෙනවා. නමුත් සමුද්‍රගුප්ත රජතුමා මෙයාලව පරාජයට පත් කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ දක්ෂිනාපත ආක්‍රමණය පිළිබඳව අපි කතා කරනකොට මේ සමුද්‍රගුප්ත රජතුමා දක්ෂිනාපත ආක්‍රමණය මෙහෙවපු ගමන් මාර්ගය පිළිබඳව පරස්පර විරෝධී මතිමතාන්ත්‍ර කිහිපයක් ඉන්දිය ඉතිහාසඥයින් අතර පවතිනවා. ඒ තමයි වින්ස්ටන් ස්මිත් මහතා කියනවා බැරෝඩා කපොල්ල, විදර්භය, මයිසූරය, ක්‍රිෂ්ණතුංග භද්‍රා දෙගම්මැදිය හරහා නැගෙනහිර වෙරළට ගිහිල්ලා ඉවරලා උතුරේ පාටලිපුත්‍රයට ගියා කියලා කියනවා. ඒ වගේම මේ අදහස මෑතක් වන තුරුම පිළිගෙන තිබුණත් RC මජුමදාර් වැනි උගතුන් පෙන්වා දෙන පරිදිත් ඒ වගේම දැන් මේ නූතනයේ පිළිගන්නා මතයක් වෙන්නේ සමුද්‍රගුප්ත රජතුමා නැගෙනහිර වෙරළ ඔස්සේ දකුණට යුද්ධ මෙහෙवला ඉවරලා නැගෙනහිර මාර්ගයෙන්ම උතුරේ පාටලිපුත්‍රයට ගිය බව තමයි කියන්නේ. එතකොට මේ සමුද්‍රගුප්ත රජතුමාට උපකාර පිණිස නාවික හමුදාවක් නැගෙනහිර වෙරළ ඔස්සේ දකුණට ගියා කියලා සඳහන් වෙනවා. සමුද්‍රගුප්ත රජතුමාගේ
අධිරාජ්‍යයේ බලය ව්‍යාප්තියේ සිව්වන අධියරය තමයි දේශ සීමාබද්ධ රාජ්‍ය ගැති රාජ්‍ය බවට පත් කර ගැනීම හේවත් ගෝත්‍ර පත්‍යන්ත රාජ්‍ය අවනත කර ගැනීම. සමුද්‍රගුප්ත අධිරාජ්‍යයා මේ විදිහට දේශ සීමාබද්ධ රාජ්‍ය ගැති රාජ්‍ය බවට පත් කර ගැනීමෙන් පස්සේ එයාලගේ අවනතභාවය, ඒ කියන්නේ සමුද්‍රගුප්ත රජතුමාට එයාලා අවනතභාවය ප්‍රකාශ කරපු විදිහ, එහෙම නැත්නම් සේවය කරපු විදිහ ගැන අලහබාද් ප්‍රශස්තියේ ක්‍රම 4ක් යටතේ සඳහන් වෙනවා. ඒවා තමයි තෑගි භෝග සහිත දූතයන් රාජ සභාවට එවීම, කන්‍යාවන් සහිත දූතයන් රාජ සභාවට එවීම, গুপ্ত මුද්‍රාව පිළිගැනීම, රජුගේ සේවය පිණිස රටවැසියන් එවීම. මේ විදිහට යටහත් පහත් බව පළ කළ ප්‍රත්‍යන්ත රාජ්‍ය 5කුත් ගෝත්‍ර රාජ්‍ය 9කුත් ගැන අලහබාද් ප්‍රශස්තියේ සඳහන් වෙනවා. හරි, අපි බලමු ඒවා මොනවද කියලා. ප්‍රත්‍යන්ත රාජ්‍ය 5 තමයි බෙන්ගාලයේ සමතට, උතුරු බෙන්ගාලයේ දාවක, ඇසෑමේ කාමරූප, බිහාර් ප්‍රදේශයේ නේපාලය, ජලන්ධාර් ප්‍රදේශයේ කාර්තිපුර. අපිට මේක මතක තියාගද්දී සමතට, දාවක, කාමරූප, නේපාලය, කාර්තිපුර කියලා අපිට ඒ විදිහට කෙටියෙන් මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ ගෝත්‍රික රාජ්‍යයවත් ගණරාජ්‍ය 9 තමයි මාලව, අර්ජුනායන, යෞදේහ, මද්රක, අබීර, පාර්ජුන, සනකානික, කාක, කරපරක. එතකොට මේ ගෝත්‍රික රාජ්‍ය වලින් මාලව යනු මේවාර්වල පිහිටි ඊසාන දිග රාජ්‍යයක් කියලත්, අර්ජුනායන දිල්ලියට සමීප ප්‍රදේශයක් බවත්, යෞදේහ රාජ්‍යයට අයත් කාසි මුල්තාන් ප්‍රදේශයෙන් හමු වෙලා තියෙනවා කියලත්, මද්‍රක රාජ්‍ය රාවි චේනාබ් නදී අතර තිබෙන්නට ඇති කියලත්, එයාලගේ අගනගරයේ සාකරපුර බවත් ඉතිහාසඥයින් සඳහන් කරනවා. ඒ වගේම අබීර මහාභාරතයට අනුව රාජ්පුතානාවේ ප්‍රදේශයක් කියලත්, ෆාර්ජුන මධ්‍යම ඉන්දියාවේ ප්‍රදේශයක් කියලත්, කාක සාංචියාසලත් කරපරක මධ්‍ය ඉන්දීය රාජ්‍යයට අයත් ප්‍රදේශයක් බවත් සාධක ලැබිලා තියෙනවා. හරි, එතකොට මීට අමතරව, ඒ කියන්නේ මේ ප්‍රත්‍යන්ත රාජ්‍ය 5ටත් ගෝත්‍රික රාජ්‍ය 9ටත් අමතරව මේ වන විට පරිහානිය කරා ගමන් කරමින් සිටි දේවපුත්‍ර ශාහි, සානු ශාහි නම් කුෂාණ රජු, ඒ වගේම බටහිර කතියවාර අර්ධද්වීපයේ ශකවරු, ඉහළ ගංගා නිම්නයේ රජකර මුරුංගවරු, ඒ වගේම සිංහලය හෙවත් ලංකාදීපයද තෑගි භෝග සහිත දූතයන් එවමින් අවනතභාවය පළ කළා කියලා අලහබාද් ප්‍රශස්තියේ දැක්වෙනවා. නමුත් මේ පරණ විතාරණ ශූරීන් පෙන්වා දෙන්නේ සමුද්‍රගුප්ත රජ දවස බුද්ධ ගයාව වන්දනා කිරීමට මෙරටින් ගිය භික්ෂූන් දෙනමකට හිරිහැර සිදු වුණා හින්දා අර එවකට, ඒ කියන්නේ සමුද්‍රගුප්ත රජතුමාට සමකාලීනව මෙරට හිටපු කිස්සිරිමේඝ රජුගේ ඉල්ලීම පිට සමුද්‍රගුප්ත රජතුමා බුද්ධ ගයාවේ ආරාමයක් ඉදි කරපු හින්දා අන්නේ සතුටට සිංහල රජතුමා තෑගි භෝග සහිත දූතයන් යවුවා මිස අර අවනතභාවයක් එහෙම නැත්නම් ආධිපත්‍යයක් පිළිගත් බවක් මින් අදහස් කරන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ විජයග්‍රහණයෙන් පස්සේ සමුද්‍රගුප්ත රජු අශ්වමේධ යාග පවත්වලා තියෙනවා. රජුගේ කාසි හා සෙල්ලිපි වලින් ඒ බව තහවුරු වෙනවා. එතකොට මේ ඉරාන් ශිලාලිපියේ ස්වර්ග දාන කියන වචනයෙන් අශ්වමේධ යාගය සඳහා භාවිතා කළ එකක් බව තමයි ආචාර්ය බණ්ඩාරකාර් මහතා පවසන්නේ. එතකොට මේ සමුද්‍රගුප්ත රජතුමා විශාල වශයෙන් රන් කාසි නිකුත් කරලා තියෙනවා. එතකොට අපි ඒවෙන් අශ්වමේධ කාසි ගැන කතා කරොත් මේ අශ්වමේධ කාසි වල අශ්වමේධ යාගයේ පැවැත් වූ අධිරාජ්‍යයා පොළව ආරක්ෂා කිරීමෙන් පසු දෙව්ලොව දිනයි කියලා පාඩයක් සඳහන් වෙනවා. එතකොට මේ අශ්වමේධ පරාක්‍රම යන පාඩය මේ කාසි වල අන්තර්ගත වෙනවා. ඒතර අශ්වයෙකු බිලි පූජා ස්තම්භයක් අසල සිටින අයුරු මේ කාසි වලින් දක්නට ලැබෙනවා. ඒ වගේම තවද යුද ඇඳුමකින් සැරසුණු දුනුහි අතින්ගත් ස්වරූපයක් දක්නට ලැබෙන දනුත්තර කාසි
දක්නට ලැබෙනවා. එතකොට මේ ධනුත්තර කාසිවල වම අතින් දුන්නද දකුණු අතින් හීයද රැගෙන සිටින රජු දැක්වෙනවා. මේ කාසිවලත් මෙන්න මෙහෙම පාඩයක් සඳහන් වෙනවා. මේ පෘථුවිය ජයගත් අධිරාජ්‍යා යහපත් ක්‍රියාමකින් ස්වර්ගයේ ගනී කියලා පාඩයක්. එතකොට ඒ වගේම මේ ව්‍යාග්‍රයක පාගාගෙන සිටින ව්‍යාග්‍ර පරාක්‍රම කාසි දැක්වෙනවා. මේ කාසිවල සතුරු රජුන් විනාශ කරන්නා කියලා පාඩයක් දක්නට ලැබෙනවා. ඒ වගේම මේ වීණා වාදන කාසි, මේ වීණා වාදන කාසි වලින් සමුද්‍රගුප්ත රජතුමාගේ සංස්කෘතික ලැබියාව එළිදරව් වෙනවා. ඒ වගේම මේ අලාහාබාද් ප්‍රශස්තියේ සමුද්‍රගුප්ත රජතුමා කවිරාජ කියන විරුද නාමයෙන් දැරූ බව සඳහන් වෙනවා. අන්න ඒකෙන් සමුද්‍රගුප්ත රජතුමාගේ සංගීත හැකියාව පිළිබිඹු වෙනවා කියලා කියනවා. එතකොට මේ අශ්වමේධ යාගය පවත්වමින් සමුද්‍රගුප්ත රජතුමා හින්දු ආගම නගා සිටුවීමටද කටයුතු කරලා තියෙනවා කියලා පැහැදිලි වෙනවා. එතකොට මේ සමුද්‍රගුප්ත රජතුමා විසින් පිහිටවපු ගුප්ත අධිරාජ්‍ය දෙවන චන්ද්‍රගුප්ත රජතුමා විසින් මාල්වා ගුජරාට් සෞරාෂ්ට්‍ර කියන ප්‍රදේශ හැඳාගෙන තියෙනවා. කියන්නේ සමුද්‍රගුප්ත රජතුමාගෙන් පස්සේ අපි ඒක පස්සේ කතා කරමු. එතකොට මේ සමුද්‍රගුප්ත රජතුමා ගුප්ත ප්‍රාදේශීය රාජ්‍යයක් විදිහට තිබිච්ච ගුප්ත රාජ්‍ය අධිරාජ්‍යයක් දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කරලා තියෙනවා කියලා අපිට ඉඳුරාම පැහැදිලි වෙනවා. එතකොට අර සමුද්‍රගුප්ත රජතුමාට විදේශීය පාලකීන්ගේ බලය තුරන් කිරීමට නොහැකි වුණත් අර ප්‍රාදේශීය බලය සහිතව පැවති ගුප්ත රාජ්‍ය අධිරාජ්‍යයක් දක්වා ව්‍යාප්ත කිරීමේ ගෞරවය හිමි වෙනවා. එතකොට මේ දිග්විජය ව්‍යාපාරයේ අවසානයේදී අශ්වමේධ යාගය පැවැත්වීමෙන්ද පැහැදිලි වෙන්නේ රජුගේ මේ සම්පූර්ණ ක්‍රියාවලිය යුදමය ක්‍රියාවලියක් කියලා. හරි. එතකොට අපි සමුද්‍රගුප්ත රජතුමා ගැන කතා කරා. එතකොට දැන් කතා කරලා ඉවරයි සමුද්‍රගුප්ත රජතුමා ගැන. මේ පාඩමේ ටිකක් අර කලින් පාඩම් වලට වඩා ටිකක් මේ පාඩම වේගයෙන් ගියා. මොකද මේක විස්තරාත්මකව කතා කරන්න ඕනි. අර රචනා ප්‍රශ්න වලටත් අහන ප්‍රශ්නයක් ඉඳලා ඔයාලා මේක නැවත බලලා ඉවරලා නොදන්න මොන හරි තියෙනවා නම් සටහන් කරගන්න. ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එතකොට අපි දාන වීඩියෝ ඔයාලට දැම්ම ගමන් බලා ගන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. මේ හැමෝටම සුබ දවසක්.